අයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් කවදාවත් කතා කරන්න හිතන් හිටපු නැති මාතෘකාවක් ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. ඒක තමයි මේ දවස්වල TV එකේ, රේඩියෝ එකේ, social media වල දකින්න තියෙන මාතෘකාව. තමයි දන්නවනේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන යුද්ධ ගැටුම්. ඉතින් ඒ ගැන මටත් ඇත්තටම කුතුහලයක් ආවා. මම නැත්තම් යුද්ධ ගැන එච්චරම ඉන්ටරෙස්ටිං පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇක්ෂන් මූවීස් ගැනවත් එච්චරම ඉන්ටරෙස්ටිං නැති කෙනෙක් මම. නමුත් ඇත්තටම මටත් ඇති වෙච්ච ප්‍රශ්නය තමයි ඇයි මේ වගේ දේවල් ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉතින් මට ඇති වෙච්ච ප්‍රශ්න ඔයාලටත් ඇති. ඒ කියන්නේ සමහර වෙලාවට හිතේ සිතුවිල්ලක් එනවා ඇයි මේක උනේ කියලා හොයන්න මේක කියවලා බලන්න හොයලා බලන්න කියලා. ඉතින් මම වගේ කට්ටිය ඉන්නව නම් යාලට තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. මමත් හොයාගත්ත විස්තර වලින් ඔයාලව දැනුවත් කරන්න මම හිතුවා. මොකද්ද දැන් මේ යුද්ධය? ඉතින් ඇත්තටම ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර යුද්ධ ගැටුම් ඇත්තටම අදයි පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක පටන් අරගෙන තියෙන්නේ 1979 දී. ඒකට කියන්නේ ඇත්තටම ඉස්ලාමීය විප්ලවය කියලා. 1979ට කලින් ඉරානය පාලනය කරලා තියෙන්නේ බටහිර. එහෙම නැත්නම් විශේෂයෙන්ම ගොත් ඇමරිකාවට හිතවත් කෙනෙක් ෂා කියන රජුරෝ තමයි පාලනය කරලා තියෙන්නේ ඉරානය. ඉතින් ඉරානය පාලනය කරපු රජතුමා ඇමරිකාවට පොඩ්ඩක් හිතවත් කියලා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්. එතකොට දැන් මේ ඉරානය කියලා කියන්නේ මුස්ලිම් රටක්, ඇමරිකාව කියලා කියන්නේ ඒ කියන්නේ වෙනත් ආගමක රටක්. ඉතින් මෙන්න මේ නිසා ඉතින් 1979 දී අයතොල්ලා කුමේනිගේ නායකත්වයෙන් ජනතාව ෂා රජුව පන්නලා දාලා ඉරානය ඉස්ලාම් ජනරජයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මොකද ඉස්ලාම් කෙනෙක් වෙනත් ඉස්ලාම් නොවන රටක ඒ කියන්නේ රටකට හිතවත් කියලා කියන්නේ එතන පොඩි අර නොගැලපීමක් තියෙනවනේ. ඇත්තටම කිව්වොත් එහෙම. ඉතින් ඔන්න ඔය හේතුව නිසා. ඉතින් ඒ නිසා ඔන්න එදා ඉඳලා ඒ කියන්නේ මේ ෂා රජතුමා මේගේ ජනරජය කියන්නේ එයාගේ පාලනය අයින් කරාට පස්සේ ඉරානය ඇමරිකාව හඳුන්වලා තියෙනවා මහා සාතන් කියලා. එතකොට ඊශ්‍රායල හඳුන්වලා තියෙන්නේ කුඩා සාතන් කියලා. ඉතින් එදා ඉඳන් මේ රටවල් තුන අතර තියෙනවා කවදාවත් නිවෙන්නේ නැති ගින්න. ඉතින් අපි හොයලා බැලුවොත් එහෙම මේ තත්ත්වයට කෙලින්ම හේතු උනේ මොකද්ද කියලා ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ගහන්න හේතු දෙක තුනක්ම තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාව ඊශ්‍රායල එකතු වෙලා ගහනවා ඉරානයට. ඉතින් මේකට හේතු දෙක තුනක් තියෙන අපි බලමු මොනවද කියලා. එකක් තමයි න්‍යෂ්ටික වැඩසටහන. ඒ කියන්නේ ඉරානයේ න්‍යෂ්ටික අවි හදන්න උත්සාහ කරනවානේ. ඉතින් න්‍යෂ්ටික අවි හදන්න උත්සාහ කරනවා. ඉතින් මේක අනිත් රටවලට ඒ කියන්නේ ඊශ්‍රායලයට මේක ගැටලුවක්. ඒ කියන්නේ තර්ජනයක්. සහ ඊළඟට ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරාට ඉරානය නැවතත් කොහොම හරි යාලගේ මේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල මේ බෝම්බද ඒ යුද්ධවලට අවශ්‍ය කරන උපකරණ සාධනික ටික නවත්තන්නේ නැහැ. යාලා කොහොම හරි ඒව ගොඩ නගනවා. ඉතින් යුරෝපයට සහ ඇමරිකාවට පහර දෙන්න පුළුවන් මිසයිල් හදමින් හිටියා කියන හින්දා ඉතින් ඊශ්‍රායලයයි ඇමරිකාවයි හැමතිස්සෙම ඉරානය ගැන අවධානයෙන් තමයි අතරම පසු වුනේ. ඉතින් අනිත් එක තමයි මේ රටවල් වල තියෙන යුද්ධ. ඉතින් ඉරානය කෙලින්ම යුද්ධ කරනවට වඩා කලාපයේ ඉන්න වෙනත් සන්නද්ධ කණ්ඩායම් එක්ක ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලෙබනන් වල තිබ්බ හිස්බුල්ලා, ඊළඟට පලස්තීනයේ හමාස්, ඉතින් ඔන්න ඔය වගේ ඊශ්‍රායලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරා ඉරානය විසින්. ඉතින් අනිත් එක තමයි ඉරානයේ අභ්‍යන්තර අර්බුද. ඒ කියන්නේ ඉරානය ඇතුලේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් අරන් ගියා. ඒකට හේතුව තමයි ඇත්තටම ඉරාන් රජය තමන්ගේ රටේ ජනතාව දහස් ගණනක් මරලා දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉරාන් රජය දුර්වල වෙලා ඉන්න වෙලාවක කොහොම හරි ප්‍රහාරයක් එල්ල කරලා ඒ කියන්නේ මේකේ දේශපාලනය දැන් මේ තියෙන එක වටන්න පුළුවන් කියලා ඇමරිකාව හිතාගෙන හිටියා. ඒ වගේම තමයි ජනතාවට මේ රජය අයින් කරලා වෙන රජයක් කියන අලුත් රජයක් පත් කරගන්න හොඳ අවස්ථාවක් විදිහට තමයි මේ ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට දැන් මේකේ තියෙන අලුත්ම තත්ත්වය තමයි මේ ප්‍රහාරවලට ඇමරිකාව දීලා තියෙන නම තමයි ඔපරේෂන් එපික් ෆියුරි.
ඉතින් මේක පටන් ගත්තේ ඊරාන වේලාවෙන් උදේ 8ට විතර. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ලෝකේ යුද ප්‍රහාර ගොඩක් වෙලාවට එල්ල වෙන්නේ රාත්‍රියේද. ඒ කියන්නේ හැම රටක්ම කියන්නේ යුද්ධ කරන රටවල් ගොඩක් වෙලාවට එයාලා බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධ කරන රටවල් වලින් ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර ගොඩක් වෙලාවට එල්ල කරන්නේ රැට කියලා. නමුත් මේක මාස ගණනාවක් තිස්සේම හොඳට සැලසුම් කරලා ඉරානයත් පුදුම කරම ඉරානයට හිතා ගන්නවත් බැරි වෙලාවක ප්‍රහාර එල්ල කරලා තියෙනවා ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින්. ඉතින් එකක් තමයි එතකොට ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ශිරාස් කියන නගරවල ඉරාන හමුදා කඳවුරු බුද්ධ්‍යංශ මූලස්ථාන සහ රජයේ ස්ථානවලට දැවැන්ත බෝම්බ ප්‍රහාර කියන යාලා බලාපොරොත්තු වෙච්ච තැන්වලටම බෝම්බ ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒක තමයි හොඳ වැඩේ. කියන්නේ තමන් බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවක ප්‍රහාර එල්ල කිරීමෙන් මම හිතන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය බලාපොරොත්තු වෙච්ච විදිහට එයාලගේ ඒම් එකට ගියා. ඊළඟට තමයි උත්තරීතර නායකතුමා එහෙම නැත්නම් සුප්‍රීම් ලීඩර් ප්‍රවෘත්තිවල දකින්න ඇති. එයා වෙනුවෙන් අර කවි කියනවා වගේ ලස්සන අදහස් එක එක්කෙනා ඒ රටවල් වල කට්ටිය පළ කරන ඒවා. ඉතින් එයාගේ මරණය ඊශ්‍රායල බුද්ධ්‍යංශ දැන් තහවුරු කරලා තියෙනවා එයා මරණයටපත් වුණා කියලා. ඉතින් එයාගේ ඒ මියගිය පින්තූර තියෙනවා කියලා තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මැද පෙරදිග සම්පූර්ණයෙන්ම කන පිට හරවන සිද්ධවීමක් තමයි අත්‍තරම සිද්ධ වෙලා තියෙන්නේ මේ උත්තරීතර නායකයාගේ මරණය. ඉතින් ඉරාන් රජයේ තවත් ඉහළ පෙළේ නායකයින් ඒ වගේම IRGC කමාන්ඩෝවරු රැසක් මේ ප්‍රහාරවලින් මිය ගිහින් තියෙනවා කියලා ආරංචි වෙනවා. ඉතින් මේක ඇත්තටම මෙයාලා ඇමරිකාව සහ ඊශ්‍රායලය සැලසුම් කරලා තියෙන්නේ නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න බලන් තමයි යාලා මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ මේක ගැන බලාගෙන හොයාගෙන යනකොට ඒක තමයි ඇත්තටම කියන්නේ තේරෙන දේ. නායකත්වය විනාශ කරලා තියෙනවා. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි මට ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නයක්. ඇයි ඊරානය ප්‍රතිප්‍රහාර එල්ල කරේ අසල්වැසි රටවලට? කියන්නේ අවශ්‍ය අයට නැතුව අනවශ්‍ය රටවල් වලටත් ප්‍රතිප්‍රහාර එල්ල කරලා තියෙනවානේ. ඇත්තටම ලාංකිකයන් වුණත් වැඩි වශයෙන්ම රැකියා කරන මැද පෙරදිග රටවලට ඇයි ප්‍රහාර එල්ල කරේ? එතකොට මේකේ හේතුව තමයි තමන්ගේ නායකයා ඝාතනය කරාට පස්සේ ඉරානයේ කොහොමත් නිහඬව ඉන්නේ නැහනේ. ඉතින් ඊශ්‍රායලට විතරක් නෙවෙයි මැද පෙරදිග තියෙන අනෙක් ගල්ෆ් රටවලටත් බැලිස්ටික් මිසයිල් එල්ල කරා. ඒකට හේතුව තමයි ඇමරිකානු හමුදා කඳවුරු මෙන්න මේ රටවල් වල පිහිටලා තියෙන එක. ඉතින් නැතුව වෙන රටවල් එක්කවත් මිනිස්සු එක්කවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තම හමුදා කඳවුරු තියෙන නිසා තමයි මේ හමුදා කඳවුරු වලට තමයි අතරම ඉරානය මේ ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ මැද පෙරදිග රටවල් ඉලක්ක කරලා. ඉතින් මේකෙන් අබුඩාබි වල සාමාන්‍ය වැසියෙක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම මේ රටවල් ඉරානයට දැඩිව විරුද්ධව ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා මේ රටවල් වලට පහර දීම සම්බන්ධයෙන්. එතකොට අයන් ඩෝම් එකට ඇයි සමහර මිසයිල් නවත්තන්න බැරි වුණේ? අයන් ඩෝම් කියලා කියන්නේ දැන් අපි දන්නවනේ මිසයිල් සහ යුද්ධ ප්‍රකාශ මේවා එනකොට නවත්තන්නත් තියෙනවනේ එක මේ දේවල්. ඒ කියන්නේ ඊශ්‍රායලයේ සහ ඇමරිකානු කඳුරේ තියෙන්නේ ලෝකයේ හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිය. ඉතින් අයන් ඩෝම් එකට ඇයි මේ මිසයිල් නවත්තන්න බැරි වුණේ? ඉතින් ඊශ්‍රායලයේ තියෙන දැන් මේ යුද්ධමය පරිසරයත් එක්ක හැම ඔය යුද්ධ කරන ගොඩාක් රටවල් යුද්ධ කරන්නේ නැතත් අපේ රටේ උනත් තියෙනවනේ ආරක්ෂක පද්ධතියක් කියලා එක. ඉතින් මේ ආරක්ෂක පද්ධතියට ඇයි මේ දැන් මිසයිල් එන ඒවා මුකුත් කියන්නේ නවත්ත ගන්න බැරි වුණේ? ඒකත් ප්‍රශ්නයක්නේ. ඉතින් ඊශ්‍රායලයේ තියෙන අයන් ඩෝම් එක ප්‍රධාන වශයෙන් හදලා තියෙන්නේ හමාස් වගේ කණ්ඩායම් ගහන කෙටි දුර එහෙම නැත්නම් වේගය අඩු රොකට් නවත්තන්න විතරයි. ඒ කියන්නේ එයාලගේ දැනුම පද්ධතියට අහු වෙන්නේ ඒ වගේම විතරයි. හැබැයි ඉරානය මේ පාර පාවිච්චි කරලා තියෙන්නේ හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල්. ඒ කියන්නේ හයිපර්සොනික් මිසයිල් වල තියෙන විශේෂත්වය තමයි ඒවා ශබ්දය ගමන් කරන වේගය වගේ 15 ගුණයක වේගයෙන් මේ මිසයිල ගමන් කරනවා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර දුරකට කියන්නේ කොච්චර පොඩි වෙලාවකින් මේවා අදාළ ස්ථානයට යනවද කියලා. ඉතින් මෙන්න මේක තමයි හේතුව හයිපර්සොනික් මිසයිල් වල තියෙන විශේෂත්වය සහ මේ පරණ මිසයිල් වගේ එකම වක්‍රයක මේවා ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ නිතරම මේ කියන්නේ මේ වායුගෝලය තුල මෙයාලගේ
ගමන් මාර්ගයේ නිතරම මේ මිසයිල වෙනස් කරනවා. ඉතින් ඒ නිසා දැන් මේ ආරක්ෂක පද්ධතියට හොයාගන්න බෑ දැන් මේව කොහෙද යන්නේ ඊළඟට කොහෙටද වැටෙන්නේ කොහෙට ගහනවාද කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ ආරක්ෂක පද්ධතිය කන්ෆියුස් කරනවා. ඉතින් ඔන්න ඔය නිසා හරියටම ගණනය කරන්න අමාරුයි. මේක කොච්චර කාලෙකින් ළඟා වෙනවද කොහෙට යනවද එහෙම කියලා. ඉතින් අධික වේගය සහ මේ දිශාව වෙනස් කරන්න පුළුවන් හැකියාව නිසා අබු ඩාබි වලට ඒ වගේම තමයි ටෙල් අවීව් වලට බහරේන් වලට මේ මිසයිල මේ අදාළ තැන්වලට සාර්ථකව කඩා වැටිලා තියෙනවා. ඊළඟ ගැටලුව තමයි මේ හොමුස් සමුද්‍ර සංධිය වැහුවොත් ශ්‍රී ලංකාවට මොකක් වෙයිද? මේක වහලා දැම්මොත් මොකක් වෙයිද සහ මේක වැහුවොත් මොකද්ද අපිට වෙන බලපෑම කියලා. ඉතින් බලපෑමක් වෙන්නේ අපිට ඒක වටිනව නන්නේ. ඉතින් මොකක්ද ඒකේ තියෙන වටිනාකම කියලා බලමු. මේ යුද්ධය ලෝකෙටම තියෙන භයානකම ගැටලුව තමයි මෙන්න මේක. ඉතින් ඉරානයේ සතු තියෙන ලොකුම තොරම්පුව කියලා කිව්වොත් හරි මේක හොමුස් සමුද්‍ර සංධිය වසා දැමීම. ඉතින් මේක ගැටලුව තමයි ලෝකාර්ථිකයේ ප්‍රධානම නහරයක් තමයි මෙතන. ඒ කියන්නේ දෛනික තෙල් අවශ්‍යතාවයෙන් ලෝකයේ දෛනික තෙල් අවශ්‍යතාවය කියනවා. මේ රටට නෙමෙයි ලෝකයටම තෙල් බෙදා හරින අවශ්‍යතාවයෙන් 127කට වඩා ඒ කියන්නේ සාමාන්‍ය බැරල් මිලියන 20ක් විතර ප්‍රවාහණය වෙන්නේ මෙන්න මේ පටු මුහුදු මාර්ගය ඔස්සේ. ඉතින් මේක ඉරානය වහලා දැම්මොත් එහෙම තෙල් මිල කොහොම වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් ඒ නිසා ඒකෙන් ලෝක ආර්ථිකයට ලොකු ප්‍රහාරයක් එල්ල වෙනවා මේක වහලා දැම්මොත්. ඉතින් මේක ලංකාවට බලපෑමක් වෙයිද? ඉතින් මේ ආරංචියත් එක්ක ලංකාවේ සමහර ඉන්ධනහල් වලට සමහර නෙමෙයි මම හිතන්නේ දැන් ලංකාවේ තියෙන ගොඩක් ඉන්ධනහල් වල මාර පෝලිමක් තියෙනවා. ඒ කියන්නේ එහි ගහනකොට මෙහි තෙල් පෝලිං හැදිලා ඉවරයි. ඉතින් අර වාහනේ තෙල් ටික පුරව ගන්න. ඉතින් බය වෙලා තෙල් එකතු කරන්න පටන් ගත්තට ඒක බය වෙන හේතුවක් නැහැ. මොකද තෙල් සංචිතයක් ලංකාවේ තියෙනවා. ඉතින් ඒක මාධ්‍යයටත් ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍ය මාසයකට ආසන්න කාලයකට ලංකාවේ තෙල් සංචිතය තියෙනවා. ඒක ගැටලුවක් නැහැ කියලා. ඉතින් අනිත් එක තමයි මේ සමුද්‍ර සංධිය වහනවා කියලා කියන්නේ අපිට විතරක් වෙන දෙයක් නෙවෙයිනේ. අප විතරක් නෙමෙයි ඕකෙන් තෙල් ගන්න. ඉතින් ඇමරිකාව, චීනය, ජපානය වගේ මුළු ලෝකෙටම එතකොට මේ කියන්නේ ලොකු රටවල් වලටත් මේක දැනෙන ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් ලෝකයේ මහා බලවත්තු. ඉතින් කවදාවත් පාඩුවක් කරගෙන තෙල් ටික ගන්න මේ වෙනකන් ප්‍රශ්න දානකම් මම හිතන්නේ බලන් ඉදී කියලා. ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නැහැ. ඉතින් ඒ නිසා එයාලා ඉක්මනින් විසඳන්න මොනවා හරි කරලා විසඳන්න කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා මම හිතන්නේ තෙල් පෝලිං ගැන නම් ලොකුවට බය වෙන දෙයක් නැහැ. අනිත් එක දැන් මේක අපි මේ ලංකාව වගේ චූටි රටක් කතා කරනවා වගේ නෙවෙයිනේ. තව දැවැන්ත රටවල් තියෙනවා මේ යුද්ධයට සහාය දෙන කට්ටිය, යුද්ධයට විරුද්ධ කට්ටිය, ඇමරිකාවට සහාය දෙන කට්ටිය, ඊශ්‍රායලට සහාය දෙන කට්ටිය. ඉතින් ඔන්න ඔය වගේ රටවල් තියෙනවානේ. ඉතින් එතකොට රුසියාව ගත්තොත් එහෙම රුසියාව ඉරානයට පක්ෂව තමයි ඉන්නේ. ඉතින් මේක ඇමරිකාවට දැඩිව දෝෂාරෝපණය කරලා තියෙන රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති ඒ වගේම තමයි ඇමරිකාව සාම සාකච්ඡා කරේ බොරුවට කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් හැබැයි රුසියාව ප්‍රකාශ නිකුත් කරාට ඉරානයට යුද්ධමය වශයෙන් උදව් කරන්න තාම ඉදිරිපත් වෙලා නැහැ. කියන්නේ ඇමරිකාවට බැන්නට ඉරානයට උදව් කරනවා කියලත් තාම ප්‍රකාශයට පත් කරලා නැහැ රුසියාව. ඉතින් ඒ බලනකොට ඇමරිකාවට අගයම රටවල් ඔක්කොම බයයි. ඉතින් චීනය ගත්තොත් මේ ගැන නිර වශයෙන් ප්‍රකාශ මුකුත් කරලා නැහැ. නමුත් ඉතින් ඉරානයත් එක්ක එකතු වෙලා යුදාභ්‍යාස එහෙම ඒවා කරන්න පෙළඹිලා තිබුණා චීනය. නමුත් චීනයට අවශ්‍ය ඇත්තටම යාළගේ තෙල් ටික අඩුවට ගන්නනේ. ඉතින් වෙන මොකද අවශ්‍යතාවයක් ඇත්තටම මැද පෙරදිග ඔය වගේ රටවල් වලින් ගොඩක් රටවල් වලට නැහැ. ඉතින් යාළගේ මොන හරි බලාපොරොත්තු තියෙන නිසා තමයි යාළ පක්ෂව කටයුතු කරන්නේ. පක්ෂ වෙන්නේ හරි විපක්ෂ වෙන්නේ හරි යාළට වාසියක් හරි තියෙන නිසානේ. ඉතින් ඇමරිකාවත් එක්කත් කියන්නේ මේ හිතන විදිහට චීනය කිසිම යුද්ධයකට නම් පැටලෙන එකක් නැහැ ඉරානය නිසා. ඊළඟට යුරෝපා සංගමයයි එක්සත් රාජධානියයි ගත්තොත් එහෙම එක්සත් රාජධානිය නම් කියලා තියනවලු ඉතින් මේ ප්‍රහාර වලට තමගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා. නමුත් ඉතින් යුරෝපා සංගමේ නායිකාව ඉල්ලීමක් කරලා තියෙනවා මේ ගැටුම් දුරදිග යවන්නේ නැතුව නවත්තන්න කියලා. ඉතින් අපි බලමු ඒවට කන් දීලා මොකද කරන්න කියලා. ඊළඟට ජපානය, කොරියාව වගේ රටවල් ගත්තොත් එහෙම
මේ තෙල් අවශ්‍යතාවයක් ඒක යාළගේ තෙල් අවශ්‍යතාවය වැඩිපුරම තෙල් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ මැද පෙරදිගින් නිසා මේ වගේ රටවල් ඇමරිකාවේ අවධානය යොමු කරලා තියෙන ඇමරිකාව මොන වගේ ඇක්ෂන් එකක් තව ඉස්සරහට ගන්නේද කියලා. ඉතින් ඒ වෙලාවේ තමන්ගේ මිසයිලත් හදා බැලීම් වැඩි කරන්න හරි එහෙම නැත්නම් රහසින් ඉරානයට අවි ආයුධ යවන්නත් සමහර වෙලාවට ඉඩකඩ තියෙනවා මෙන්න මේ ප්‍රශ්න ASCII. ඉතින් මේ ප්‍රහාර කොහොමද තව ඉස්සරහට මේක නවතීද? එහෙම නැත්නම් සමතයකටපත් වෙයිද? කොහොමද කියලා කිව්වොත් එහෙම ඩොනල්ඩ් ට්‍රම්ප් මේක ඇත්තටම මාධ්‍යවේදියෙකුට පවසලා තියෙන්නේ එයාට මේකේ විකල්ප මාර්ග කිහිපයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේක ඉරානය ආක්‍රමණය කරනවා. ඒක නම් මට හිතෙන්නේ නැහැ කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් කො ආක්‍රමණය කරනවා. එහෙම නැත්නම් දවස් දෙක තුනක් මේ දරුණු ගණයේ මිසයිල හරි මොනවා හරි ඔය යුද්ධ ඒවා කරලා ඉවර වෙලා ඉරානයට අවසාන නිවේදනයක් දෙනවා. ඉතින් ඒ කියන්නේ ඉරානයේ න්‍යෂ්ටිකවි හදන එක නවත්තන්න තමයි ඇමරිකාවට ඕනේ. ඉතින් සමහර විට මෙයාලා මේ ට්‍රම්ප් කියන්න පුළුවන් න්‍යෂ්ටිකවි හැදුවොත් එහෙම ආපහු ගහනවා කියලා තර්ජනය කරලා සමහරට යුද්ධය නවත්තන්න පුළුවන්. හැබැයි ඇමරිකාව සහ ඊශ්‍රායල බලාපොරොත්තු වෙන්නේ ප්‍රහාරات එක්ක ඉරාන ජනතාව පාරට බහැලා මේ තියෙන ආණ්ඩුව පෙරලලා දායි කියලා තමයි අත්‍තරම යාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නමුත් ඉතින් ගොඩක් රටවල් බැලුවට පස්සේ තමන්ගේ නායකයව අයින් කරාට පස්සේ අපි කියමු උදාහරණයක් විදිහට සදාන් හුසේන් හරි ගඩාෆි හරි අයින් කරාට පස්සේ ඒ රටවල් වලට සාමය ආවේ නැහැ. ඉතින් මේ රටවල් වලට ඇත්තම සිද්ධ වුණේ තියෙන රටත් පොඩි කෑලි වලට කැඩිලා ඒ වගේ යුද්ධ කරපු එක තමයි වුණේ. ඉතින් ඇත්තටම ඒක සමහර රටවලට සාර්ථක නැහැ. ඉතින් අපි හිතුවට මෙන්න මේ නායකයා මරුණාට පස්සේ රටට සාමය උදා වෙයි කියලා එහෙම වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා බලමු මොකද වෙන්නේ කියලා. සමහරට ආණ්ඩුව වැටුනොත් එහෙම සමහර විට ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අර මේ ඉරානයේ බල රික්තකයක් ඇති වෙන නිසා ඒ කියන්නේ සරණාගත අර්බුද ඇති වෙන්න පුළුවන්, සිවිල් යුද්ධ නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. ඉතින් මොකක් වෙයිද කියලා තමයි අපි ඇත්තටම බල ඉන්නේ. මෙතනින් එහාට මොනවා වෙයිද කියලා. ඉතින් මැද පෙරදිග කියන්නේ පුපුරලා යන්න ඕන මෙන්න කෙනෙක් ගිරිකන්දක් උඩ තියනවා වගේ තමයි මැද පෙරදිගක් තියෙන්නේ. ඉතින් මේ උත්තරීතර නායකයාගේ ඝාතනයත් එක්ක මේක ගැටුම් දවස් කිහිපයකින් ඉවර වෙයිද? මාස ගාණක් ඇදෙයිද? එහෙම නැත්නම් සාම සාකච්ඡා වලින් මේක ඉවර වෙයිද? ඊළඟ දවස් පැය කිහිපය තුල හරි දවස් කිහිපය තුල හරි ඇමරිකාව ඉරානය තීරණයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ඇමරිකානු ඉරාන යුද්ධය ගැන ලාංකික විදිහට අපි ගොඩාක් ලොකුට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක බලන්න ඕනේ ඉතින් ඉස්සරහට මේ රටවල් ගන්න තීරණත් එක්ක. නමුත් ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් අපේ රටෙත් අය මැද පෙරදිගත් වැඩ කරනවා, ඊශ්‍රායල් වල ඉන්නවා. ඉතින් වෙන රටවල් වල මිනිස්සුත් ඒ රටවල ගිහින් වැඩ කරනවා, පදිංචි වෙලා ඉන්නවා. ඉතින් කොච්චර ලොකු මිනිස්සු ගහගත්තත් ඇත්තටම අන්තිමට අසරණ වෙන්නේ කෙනෙක් කිසිම දෙයකට සම්බන්ධ නැති පොඩි මිනිස්සයා. ඉතින් මගේ හැමෝගෙම වගේම මගේ ප්‍රාර්ථනාවත් ඇත්තටම ඉක්මනට මේ ලෝකේ තියෙන ගැටුම් ඔක්කොම විසඳිලා මේක සාමය කියන දේ මිනිසුන්ට ලබා දෙන්න කියන නිදහසේ ගන්න නිදහසේ ගමනක් බිමනක් යන්න නිදහසේ හුස්ම ගන්න අවස්ථාව උදා වෙන්න කියලා තමයි ඇත්තටම හැමෝගෙම වගේ මගේ ප්‍රාර්ථනය. ඒ තමයි විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා ට ගියපු රැකියාව කරන සහ පදිංචි වෙලා ඉන්න හැමෝම අමාරු කාලයක් වුණත් තදින් අල්ලගෙන ඉන්න. ඉතින් පරිස්සමෙන් ඉන්න. යාලව කොහොම හරි අපේ දෙයියෝ බුදුන් කොහොම හරි ආරක්ෂා කරන්න කියලා ඉල්ලන ගමන් මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් මේක ලෝක වලින් ගත්තත් අපිටත් ඇත්තටම ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. එකක් තමයි එකක් නෙමෙයි ලොකුම දේ තමයි අපි බල තණ්හාවට ඕනවට වඩා බාගෙන ඉඳලා වැඩන අපි කවදා හරි මැරෙන මිනිස්සු. ඉතින් අපි මැරෙන ටිකට නිදහසේ හුස්ම අරගෙන නිදහසේ රැට නිදාගෙන නිදහසේ බත් කටක් කාලා මැරෙන්න නැත්නම් ඇත්තටම මොන දේ තිබ්බත් වැඩක් නැහැනේ. ඉතින් රටවල් වගේ අපිත් එහෙම තමයි. අපිත් නේද සමහර මරනවා, ඉතින් ගහනවා, ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ලංකාවෙත්. ඉතින් මම කියන්නේ අපි එක එක්කෙනා හරි හැදුනොත් එහෙම
අපි එක එක්කෙනා හරි මේව ගැන ගැඹුරට හිතලා අපිට තීරණ ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ රටවල මිනිස්සු කවදාවත් දුක් විඳින එකක් නැහැ. ඉතින් කවදා හරි ඒ දවස් උදා වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිදහසේ හුස්ම ගන්න තියෙන දවසක් උදා වෙයි කියලා. ඉතින් හරි එහෙනම් අද ගිහින් එන්නම්. ඔබ දවසක්